අපි අද වෙනස් විදියකට බටු එකක් හදාගමු. මම ඔය දැන් බටු එක මේ හොදලා අරගෙන කපලා අපි මේ බටු ටික හොඳට මේ කපලා අරගෙන ඊට පස්සේ මම මොකද කරන්නේ මේ භාජනයක් ලිපේ තියලා ලිපේ භාජනේ රත් වෙන වේගන එනකොට ඒකට තෙල් ටිකක් එකතු කරනවා. ඒ තෙල් ටික එකතු කරලා තෙල් ටික රත් වේගන එනකොට අපිට පුළුවන් ඒකට මේ සුදු ලුණු ටිකක් එකතු කරන්න. සුදු ලුණු ටික එකතු කරලා ඊට පස්සේ මම ඒකට ලුණුත් එකතු කරනවා. ලුණු ටිකත් එකතු කරලා ඒකට අමු මිරිස්, කරපිංචා, රම්ප ඒ ඔයාට අවශ්‍ය දේවල් එකතු කරගන්නත් පුළුවන්. මම ඒ ටික තමයි ඔය එකතු කරගන්නේ. ඒ ටික ඊට පස්සේ ටිකක් තෙලේ බැදෙන්න මම හැන්දෙන් හොඳට කලවම් කරනවා. ඊට පස්සේ ඒක තෙලේ බැදීගෙන එනකොට මම ඒකට ඔලු හාල් ටිකකුත් එකතු කරනවා. ඊට පස්සේ මම අමුතුන පහ කුඩු ටිකකුත් මේ ඒකට එකතු කරනවා. අමුතුන පහ එකතු කරාට පස්සේ මම ඒකට මිරිස් කුඩු ටිකකුත් එකතු කරනවා. මිරිස් කුඩු ටිකකුත් එකතු කරලා ඒකට ඔයාට තව කහ දාලා ලුණු දාලා ඊට පස්සේ ඒක හොඳට තෙලින් බැදෙන්න මේ කලවම් කරගන්න. කලවම් කරලා ඒක හොඳට තෙලින් බැදුනට පස්සේ ඒකට අපි මේ අර කපාගත්ත බටු ටික එකතු කරගන්න. ඒ බටු ටික මේ හොඳින් අර තෙලින් ටෙම්පරාදු වෙච්ච තුන පහ දාලා ලුණු දාලා ටෙම්පරාදුවට අපි මේ බටු ටික හොඳින් එකතු කරගෙන ඊට පස්සේ ඒක හැන්දින් මම කලවම් කරලා ඒකට මම වතුර ටිකකුත් එකතු කරගන්න. ඊට පස්සේ වතුර ටික එකතු කරලා බටු ටික හොඳට කලවම් කරලා වහලා තැම්බෙන්න තියෙනවා. තැම්බෙන්න තිබ්බට පස්සේ මේ තැම්බුණාට පස්සේ ඔයාලා දකින්නේ මම ඊට පස්සේ ඒකට ග්‍රවුන්ඩ් ආල්මන්ඩ් එක එකතු කරගන්නවා තැම්බිච්ච බටු එකට. ඊට පස්සේ ඒ ග්‍රවුන්ඩ් ආල්මන්ඩ් එක එකතු කරාට පස්සේ මේ ඇත්තටම හොද්දට පොල් කිරිවත් කිසි දෙයක් එකතු කරන්න ඕනේ නැහැ. ග්‍රවුන්ඩ් ආල්මන්ඩ් ටික හොඳට මැති. ඒ ටික දාලා හොඳට මේ හොද්ද කලවම් කරාම ඇත්තටම හරිම රසයි. මගේ ඔය ඉන්දියන් යාළුවෙක් තමයි මට ඔය රෙසිපි එක කියලා දුන්නේ. ඇත්තටම හදලා බලන්න හදපු නැති කෙනෙක් ඉන්නවා නම් ඇත්තටම හරිම රසයි. බටු එක මේ හදලා බලපු කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න.